Hi guys, මේ අරන් ආවේ ටෙම්පරි ලෙක්චර් වේකන්සි එකක් ගැන වීඩියෝ එකක්. ඉතින් මේකත් ගවර්න්මන්ට් ජොබ් එකක්. Faculty of Business Studies and Finance වයඹ යුනිවර්සිටි එකෙන් තමයි මේ ඇප්ලිකේෂන් එක එහෙම නැත්නම් වේකන්සි එක දාලා තියෙන්නේ. ඉතින් මේකට ක්වොලිෆිකේෂන් විදියට ඉල්ලනවා ඩිග්‍රී එකක් ෆස්ට් ක්ලාස් හරි සෙකන්ඩ් ක්ලාස් හරි අපර් හරි accounting, finance, information technology හරි computer science හරි ඔය තියෙන සබ්ජෙක්ට් හතරෙන් එකක් විදිහට. ඒ වගේම experience in the field of accounting, finance and IT කියලා තියෙනවා note එකක් දාලා. ඒ වගේම professional qualifications and prior teaching experience at a university of similar institution will be considered as an added advantage කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට teaching experience එකක් තියෙනවා නම් university එක හරි මොකක් හරි institution එක ඒක added advantage එකක් වෙනවා කියලා මෙතන සඳහන් වෙනවා. ඒ වගේ මේක මම කිව්වා උඩදී temporary lecturing කරන්න තියෙන එහෙම නැත්නම් මාස 6කට තමයි ඔයාලට appointment එක හම්බෙන්නේ. ඒ වගේම it can be extended upon satisfactory performance කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඒගොල්ලෝ satisfy වුණොත් ඔයාගේ experience සහ ඔයාගේ teaching ගැන ඒගොල්ලෝ ඒක extend කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේක application process එක වෙන්නේ අගෝස්තු 30 තමයි අන්තිම දවස්. ඒ වගේම self prepared application should be submitted by registered post. register post එකකින් එවන්න ඕනේ. අපි application එකක් හදලා මෙන්න මේ තියෙනවා head department of accountancy, faculty of business studies and finance, වයඹ university ශ්‍රී ලංකා කුලියාපිටිය කියන ඇඩ්‍රස් එකට තමයි මේක යවන්න ඕනේ. ඒ වගේම application එකේ include වෙන්න ඕනේ certified copies of academic and professional qualifications, ඒ වගේම birth certificate copy එකක්, ඒ වගේම national ID copy එකක්. ඉතින් ඔන්න ඔහොම තමයි මේක එවන්න ඕනේ. මේකේ ඩෙඩ්ලයින් එක එහෙම නැත්නම් අන්තිම දවස් විදියට සඳහන් වෙන්නේ 2026 අගෝස්තු මාසයේ 30 වෙනිදා. ඉතින් ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඩිග්‍රී එකක් තියෙනවා නම් මේ සබ්ජෙක්ට් හතරෙන් මොකක් හරි මේකට ඇප්ලයි කරලා බලන්න. මේක හොඳ ඔපචුනිටි එකක් ඔයාලට ඉස්සරහට වැඩ කරගෙන යන්න. Thank you.